ආයුබෝවන් දුවල පුතාලා. අද මම ඔයාලට කියලා දෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ගැන. ශ්‍රී ලංකා ජනතාවගේ මුදුන්මල්කඩක් බඳු වූ ශ්‍රී දළදා මාලිගාව විවිධ ප්‍රතිසංස්කරණයන්ට භාජනීය වෙමින් දෙවන විමලධර්ම සූර්ය රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1677 සිට 1707 දක්වා අතර කාලයකදී ගොඩනගා ඇති බව සඳහන් වෙනවා. ශ්‍රී දළදා මාලිගාවට අයත් ගොඩනැගිලි සංකීර්ණය ලෙස දළදා මැදුර, මගුල් මඩුව, පත්තිරිප්පුව, උල්පැන්ගෙය, දියතිලක මණ්ඩපය, මුලාදෑනි මන්දිරය ආදී වශයෙන් නම් කළ වාස්තු විද්‍යාත්මක නිර්මාණ රැසක්ම දකින්නට තියෙනවා. මෙම ආගමික සංකීර්ණයේ ඇති සුවිශේෂීම ගෘහ නිර්මාණ අංගය තමයි පත්තිරිප්පුව. මෙම පත්තිරිප්පුව අටපට්ටම් හැඩයෙන් යුක්තයි. ගොඩනැගිල්ල වටා පේශාවන් දැක්වෙන අතර කවලු, කුළුණු හා ගරාදි වැටවල් ක්‍රමානුකූලව නිර්මාණය කරලා තියෙනවා. පත්තිරිප්පුව නිර්මාණයේ ගෞරව හිමිවන්නේ දේවේන්ද්‍ර මූලාචාරීන්ටය. ශ්‍රී දළදා මාලිගාවේ මහනුවර සම්ප්‍රදායට අයත් සිතුවම් රැසක් දක්නට ලැබෙනවා. ඒ අතර ලියකම්, මල්කම්, කල්පිත රූප සුවිශේෂී වෙනවා. මහනුවර යුගයේ දක්නට ලැබෙන හොඳම සඳකඩ පහන දළදා මාලිගාවෙන් හමු වෙනවා. ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා මෙම සඳකඩ පහන මැදියේ මන්දක් උස් වූ පද්මයක් හා දෙපස මල්ලියකම් දකින්නට තියෙනවා. ඉතින් දුවල පුතාලට අද ශ්‍රී දළදා මාලිගාව ගැන ඉතා පැහැදිලිව කියලා දුන්නා. දුවල පුතාලට මම කියලා දුන්නු පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. මෙවැනි තවත් අලුත් පාඩමක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් දුවල පුතාලව හමු වෙන්නේ නෝ. මගේ මේ වීඩියෝ පෙළ එක දිගට හැමෝම බලන්න. මගේ සිත්තම් පාසල YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයුබෝවන්.